Hello guys, මම නැවතත් ඔයාලව රකින් මිස්සිමා YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේ මට මේ YouTube එකට වීඩියෝ එකක් දාන්න ඕනකම තිබ්බත් ඇත්තටම මගේ මයින්ඩ් එක එතනට සෙට් වෙලා තිබ්බේ නැහැ. මොකද මම කම්පැනි මාරු කළා. දැන් කලින් හිටපු එකේ නෙමෙයි ඉන්නේ වෙනත් එකක. මේ අප්පා පාර යරදුනානේ. පාරතරදුනා ඒ උනේ මට තාම. මම දැන් ඉන්නේ මේ නතරාන් කියන සිටි එකේ. ඇත්තට මේ සිටි එක මාර ලස්සනයි. මොකද කඳු වලින් වටලා තමයි සිටි එක තියෙන්නේ. මම ඔයාලට පස්සේ එක පෙන්නන්න. ඉස්සරහට යදි පෙන්නන්න. මේ ලෝචා මල්ලි එකම මතක් කරන්න ඕන මේ යා තමයි මට මේක සෙට් කරේ. ඊට පස්සේ අපේ හරිඳු ලොව් කරා මට මේක දෙන්න ගොඩක්. හරිස්සු give respect මගේ යාළුවා. අපි ඉතින් වැඩි විස්තර කතා කරමු. ට්‍රිප් එකක් යන ගමන්. අපච්චි මායි භාෂිතය ගිහිල්ලා අපි කම්පැනිට යන්න කලින් පොඩ්ඩක් ගිහිල්ලා විස්තර ටික කතා කරගත්තා. කාන්තාරයෙන්ම ගොඩ ගමන් ඉන්නේ. මම කම්පැනි මාරු කරේ මගේ කලින් කම්පැනි ඇග්‍රීමන්ට් එක තියෙද්දි ඒ කියන්නේ මෙහි සෞදි අරේබියාව වල තියෙන නකල් කපාලා කියලා. එහෙම අපිට කම් අපේ එක්ස්පයර් වෙලා නම් අපිට කම්පැනි මාරු කරන්න පුළුවන්. හැබැයි ඒක පොඩි අවදානමක් තියෙනවා. නැතුව නෙමෙයි මම මේ අවදානම ගත්තේ. මේ අපච්චි මෙහි ඉන්න නිසා. මොකද මං වෙනුවෙන් කවුරුම හරි ඉන්න නිසා කවදාවත් ඒ අවදානම අරන් කම්පැනි මාරු කරන්න හදන්න එපා ඔයාලා. හලෝ. ඔයා වීඩියෝ එක කරන ගමන් දාන්නේ. ඔව්. මෙයා තමයි මට ටොපික් එක දුන්නේ. අම්මා. මම කම්පැනි මාරු කරා කියලා දැනගත්තට පස්සේ ගොඩක් අය මං ගැන හොයලා බැලුවා. ඒ හැමෝටම ස්තුතියි. මේ අපේ ලෝච මල්ලිත් තාම බලන්න. මේ ඉන්න අපේ ලෝචා. මේ ඉතින් ගොඩක් අය කිව්වා අපේ එකට එන්න, කියන්නේ යාර කම්පැනි වලට එන්න කියලා. ඉතින් ඇත්තටම මට එතකොට මං කම්පැනි මාරු කරලා ඉවරයි. සමහරක් අය කියද්දි ඒ වචන වලට මට දෙන ආදරයට ඔයාලට ගොඩක් ස්තුතියි. සබා එනේ හඳ හෙලෝ මම මේ ලෝඩ් එක පටවන්න තමයි ගහලා තියෙන්නේ. මේකේ මැෂින් එකත් එක්ක ඔක්කොම තියෙනවා අඩි 85ක් දිගයි. කලින් එකට වඩා මේක දිගයි. මං කිව්වේ අර මේ නදරාන සිට් එක මාරම ලස්සනයි කියලා. අට්ටම view එකක් තියෙන මේ. ලොකු රස්නෙකුත් නැහැ. බලමු ලෝඩ් එක කොහටද පටවන්නේ කියලා. ආයි ලෝඩ් එක නම් පටවලා ඉවරයි ගයිස්. එක වාහනේ අද පටවන්නේ ලෝඩ් එක නෑ. ඇත්තට මං ආවේ මේ කැරියර් එකක් අදින්න තමයි. හැබැයි හම්බුනේ ලෝඩ් එක. අවුලක් නෑ. තඩියෝ හායි කියපන්. මං ඇත්තටම මුලින් අවුලෙන් හිටියේ මට මේ ලෝ බෙඩ් එකක් හම්බෙච්ච එකට. හැබැයි මට යන්න තේරුණා මට හම්බෙලා තියෙන්නේ හම්බෙන්න තියෙන හොඳම එක කියලා. ඒකට මං ස්තුතිවන්ත වෙනවා. මේ කලින් කරපු ජොබ් එකත් එක්ක බලද්දී මේ ජොබ් එක ටිකක් අවදානම් සහ ටිකක් අමාරුයි කරන්න. මේ ජොබ් එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් අපේ ට්‍රකින් කරන කොල්ලෝ දැනගන්න ඕන. මොකද සෞදි අරාබියාවේ තියෙන ගොඩක් හොඳ පඩිකට යන්න පුළුවන් ජොබ් එකක් තමයි කැරියර් කියන ජොබ් එක මෙහි. ඉතින් අපි ඉස්සරහා වීඩියෝ වලින් ඒ ගැන කතා කරමු. අබා වලින් ආපහු ලෝඩ් එක නදරාන වලට පැටවුවා. මේ අබා කියන්නේ පට්ටම ලස්සන ලොකේෂන් තියෙන මේ සිටි එක. යන ගම් බලමු මේක හොඳයි. ආපහු නදරාන වලට පැටවුව එක. මට ඔයාලට පෙන්වන්න පුළුවන්. දෙල්ලි කරේ ගයිස් සෙල්ෆි එකක් ගහගෙන තමයි යන්න ඕන මෙතනින්. පාර සීත කාලේට මේ කඳු සෙට් එක ඔක්කොම තනිකර කොළ පාට. මාර ලස්සනක් තියෙන්නේ. සීත කාලේ ඉස්සරහට එන මම ඔයාලට පෙන්නන්නම්.
මට නජරාංග වල තියෙන කිලෝමීටර් 150ක් වගේ. එහෙනම් guys මේ වීඩියෝ මම මෙතනින් ඉවර කරනවා. මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට සෙට් වෙයිද නැත්ද දන්නේ නැහැ. ඔයාලට සෙට් වුනේ නැත්නම් අනේ මට සමා වෙන්න. මොකද මං කම්පැනි මාරු කරපු නිසා මේ මං ටිකක් තාමත් අර ෂොක් එකෙන් ඉන්නේ. මොකද විශේෂයෙන්ම අප්පච්චි ළඟ නැති නිසා මං හිතනවා ඉස්සරහට මේ ගතිය නැතිලා යයි කියලා. මම බලාපොරොත්තු වෙන ඇත්තටම ඉස්සරහට ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ටිකක් දාන්න. මාව බලන ඔයාලට ගොඩක් ස්තුතියි.